සත්‍යවාදී ගුවන් තරංග වියමන මෙට්‍රෝ බස් රථ සේවාව නව මාර්ග 5කට හඳුන්වා දෙන්නට කටයුතු කරන බව ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිස්ට් සමාගමේ සභාපතිවරයා පවසා තිබේ. මෙතෙක් මාර්ග 2ක ක්‍රියාත්මක වූ මෙට්‍රෝ බස් සේවය ඒ අනුව මාර්ග 7ක් දක්වා ව්‍යාප්ත වනු ඇත. පළමු අදියරේදී කොළඹ සහ තදාසන්න ප්‍රදේශ ආවරණය කරන මේ බස් රථ සේවය 2027 වසරේ සිට දිවයිනේ අනිකුත් නගරවලටත් ව්‍යාප්ත කරන්නට සැලසුම් කර තිබේ. මේ වසරේ සැප්තැම්බරයේදී මෙට්‍රෝ බස් රථ සංඛ්‍යාව 122 දක්වාත් 2027 වසර අවසන් වන විට 272 දක්වාත් ඉහළ නැංවීමට සැලසුම් කර ඇති බවත් පැවසේ. 2032-2035 කාලය වන විට මෙරට නාගරික ප්‍රවාහනය සම්පූර්ණයෙන් මෙට්‍රෝ බස් මගින් සැපයීම ආණ්ඩුවේ අරමුණ වේ. එයට දායක වන්නට පෞද්ගලිකංශයටත් අවස්ථාව ලැබේ. පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමේ සභාපතිවරයා මෙට්‍රෝ බස් සේවය සම්බන්ධයෙන් දිගෙන් දිගටම දක්වන්නේ ඍණාත්මක ආකල්පයකි. විරෝධයකි. මෙරට ප්‍රවාහන සේවය දියුණුවට පත්වී මගීන් පහසුවෙන් ගමන් බිමන් යනවාට ඔහුගේ ඇති අකමැත්තට හේතු පැහැදිලි නැත. මගියාගේ පහසුවට වඩා Tamanගේ ලාභය ඔහුට වටිනවා වන්නටත් පුළුවන්. ඔහු කුමක් කීවද මෙට්‍රෝ බස් සේවය සම්බන්ධයෙන් මගී ජනතාවගේ මහත් ප්‍රසාදයට ලක් වී තිබේ. මෙරට මගී ප්‍රවාහන සේවය යනු කලක් තිස්සේ කුඩම්මාගේ සැලකිල්ලට භාජනය වූවකි. ලංකා ගමනාගමන මණ්ඩලය වලපල්ලට වැටෙන තත්වයට හිතාමතාම පත් කෙරුණේය. දුම්රිය සේවයේ තත්වය වඩාත් බරපතලය. කාර්ය බහුල වේලාවන්හි තදබදේ හේතුවෙන් දුම්රිය මගීන්ගේ ආරක්ෂාව සම්බන්ධ ගැටලු මතුවේ. දුම්රිය ප්‍රමාදය සහ අවලංගු කිරීම සාමාන්‍ය දෙයක් බවට පත් වී තිබේ. දුම්රිය ප්‍රමාදය හේතුවෙන් රජයේත් පෞද්ගලිකංශයේත් කටයුතු වලට බාධා සිදුවේ. ප්‍රවාහනයේ පමාව හේතුවෙන් මෙරටට අහිමි වන මිනිස් පැය ප්‍රමාණය විශාල අගයක් ගන්නවාට සැක නැත. දුම්රියේ බස්රියේ තෙරපි කාර්යාලයට යන සේවකයාගෙන් උපරිම කාර්යක්ෂමතාවක් බලාපොරොත්තු විය හැකි නොවේ. දුම්රිය සේවකයන්ගේ ආකල්ප සම්බන්ධයෙන් මගේ ජනතාවට ඇත්තේ ප්‍රසාදයක් නොවන බවත් කිව යුතුවේ. ඇතැම් දුම්රිය ස්ථානයක ප්‍රමාණවත් පරිදි වැසිකිලි කැසිකිලි පහසුකම් පවා නැත. ඇති වැසිකිලියත් පිරිසිදු නැත. ඇතැම් තැනක නවීන පහසුකම් සහිත වැසිකිලි ඉදිකර ඇතත් ඒවා විවෘත කර නැත. මෙරට ප්‍රවාහන පද්ධතියේ දැවැන්ත වෙනසක් අවශ්‍යව ඇති බව මෙයින් පැහැදිලි වේ. මෙට්‍රෝ බස් රථ සේවය යනු ඒ ගමනේ එක් සන්ධිස්ථානයකි. බස් මගියාට වැස්සට අවුවට ඉන්නට හෙවණක් නැත. දුර ගමන් බස් රථ ආහාර ගැනීමට තේ පානයට නවත්වන ආපනශාලා බොහෝමයක තත්වය අතිශය කනගාටුදායකය. ඒවායින් සපයන ආහාරපානවල තත්වය යහපත් නැත. බසය නවතන තැනින් ආහාරපාන ගැනීම හැර විකල්පයක් මගියාට නැත. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වැනි අයගේ අවධානය මේ සම්බන්ධයෙන් යොමු විය යුතුය. දුම්රිය ස්ථාන භෝජනාගාර සහ දුම්රිය තුල භෝජනාගාර සම්බන්ධයෙන් නියාමනයක් තිබිය යුතුය. පළාත් බද මාර්ගස්ත මගී ප්‍රවාහන අධිකාරිවලටත් මේ සම්බන්ධයෙන් වගකීම් තිබේ. කාලසටහන් අනුමත කිරීම, සේවා නියාමනය, මගී ආරක්ෂාව, ගුණාත්මක සේවාවක් පවත්වාගෙන යාම ඔවුන්ගේ වගකීම වන බැවිනි. මෙට්‍රෝ බස් සේවය මගින් ප්‍රවාහන අමාත්‍යංශය මෙරට ප්‍රවාහනයේ පූර්වගාමියාගේ කටයුත්තට අතගසා තිබේ. ගල් ගසමින් ඉන්නවා වෙනුවට එයට දායක වීමේ හැකියාව පෞද්ගලිකංශයට තිබේ. එය කළ හැක්කේ තම සේවාව උසස් මට්ටමට පත් කර ගැනීමෙනි. මෙට්‍රෝ බස් සේවය ආරක්ෂා කර ගැනීමේ වගකීම සේවක මණ්ඩලය සහ මගී ජනතාව සතුවේ. පිටපත අනුරකේ එදිරිසූරිය ඉදිරිපත් කිරීම දිනුක මාලිබඩ.